Hello guys, අයිබෝවන්. ඔන්න සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අදත් ගෙදරින් ඉඳලා පුංචි vlog එකක් අරන් යන්නේ. අලුත් අවුරුද්ද පහ වෙනකම්ම වීඩියෝ කරන් යන්න බැරුව ගියා. ඉතින් මුලින්ම සමා වෙන්න. ඉතින් ඒ වගේම ඔන්න ලැබුවා අලුත් අවුරුද්ද කිරියෙන් පෙනින් ඉතින් සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් favorite pet book අද ඔයගොල්ලෝ අරන් යන්න දන්නේ ගෙදර farm එකේ පුංචි vlog එකක්. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මම ගෙදරින් එඩිට ගිහලා ලස්සන වීඩියෝස් ගොඩක් අරන් එනවා. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ අවුරුද්දේ ඔන්න ලැබුවා අලුත් අවුරුද්දේ ඔන්න ඔයගොල්ලන්ට ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වගේ. ඉතින් ඉන්න favorite pet book තාමත් subscribe කරලා නැත්නම් මේ දැන් ඔය පල්ලෙහා තියෙන subscribe button එක ඔබලි වෙලා ඔය පල්ලෙහාන් තියෙන bell icon එක තෝරලා තියාගන්න. ඒතකොට ඔයාලට ඔන්න farm ගෙර දරුම ලබා ගන්න පුළුවන්. අද මම වීඩියෝ එකෙන් කියන්නේ මගේ ගෙදරින් සතු වර්ග breeds කොච්චරක් ඉන්නවද, breeds මොන වගේ වර්ගවලද සහ පැටව කොච්චරක් ඉන්නවද මේ දවස්වල බෝ වෙලා. ඒ වගේම farm එකේ තියෙන පුංචි විස්තරයක්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පල්ලෙහාන් comment එකක් දාන්න මතක කරන්න එපා. ඔයා ගාව සත්තු ඉන්නවනම්, මං ගාව ඉන්න සත්තු ඔයා ගාව ඉන්නවනම්, ඒ breeds ගැන ඔයා දන්න දේවල් තියෙනවනම් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න මතක කරන්න එපා. ඒතර මං දන්න දේවලුත් මට දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝගේ දැනුමත් මට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි එකතු වෙලා මේ වැඩේ ෂෙයා කරගමු. අපි එහෙනම් ඉක්මනට යමු ෆාම් එකකින් සත්තු වර්ග ටික බලන්න. ඒ බලලා ඉවර වෙලා ඕගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ ළඟ මේ ෆාම් එකේ මොන හරි වැරදි තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා නිවැරදි කරගන්නම්. ඒ වගේම මම දන්න දේවලුත් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අද වීඩියෝ එක නම් ඔන්න කිසි දෙයක් කියලා දෙන්න නෙමෙයි හදන්නේ. මගේ ෆාම් එකකින් සත්තු ටික ගැන ඕගොල්ලන්ට පෙන්වීමක් කරන්න දන්නේ. මගේ ළඟ ඉන්න බ්‍රීඩ්ස් කීපේ පෙන්නන්න. ඊට පස්සේ එන වීඩියෝස් වලදී මම ඕගොල්ලන්ට ඕගොල්ලෝ දන්න දේවල් මම දන්න දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ බලන්න ස්කිප් කරන්න නැතුව. අද පුංචි වීඩියෝ එකක් ඔන්න ගෙදර ෆාම් එකේ ඉඳලා අපි එන ඉක්මනට යමු අතෑරලා ඉන්න සත්තු ටික බලන්න. ඊට පස්සේ කූඩු වල ඉන්න කට්ටියත් කියන්නම්. ඉතින් මේ විස්තර ඔක්කොම කියන්නම්. නොදන්න දේවල් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න කියලා ආයෙත් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු අපේ ඇසිල් සෙට් එක. මේ ඉන්නේ ඇසිල් සෙට් එක. දැන් හොඳට කාලේ ඉන්නේ උදේම තෑරියේ. මේ සෙට් එක දැන් හොඳට කාලේ ඉන්නේ. මේක ඇසිල් එක. මේකනත් මම ගොඩක් විස්තර දන්නේ නැහැ. ඇති කරනවා කාලයක් තිස්සේ. ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් මේවල ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් මේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. බිත්තරක් දාන්න හරි අඩුවෙන්. කිකිලිය බිත්තර දාන්න 8ක් විතර වගේ තමයි. ඉතින් මේ බෝවීමත් හරි අඩුයි. පැටව වෙන ප්‍රවණතාවය හරි අඩුයි මේගොල්ලෝගේ. මම දන්නේ නැහැ ඇයි කියලා වෙලා බෝ වෙන්නේ හරි අඩුවෙන්. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හරි මිලයි. මමත් කාලෙට කලින් අරන් ආපු එකක්. මම සාමාන්‍ය ඕලවල කරන වයසේදී වගේ තමයි මේගොල්ලෝ හදන්න පටන් ගත්තේ. තාමත් මං ගාව ඉන්නවා. මෙතන ඉන්නේ කුකුලා කිකිලිය දෙන්නයි. යන්න ලුයිස් කුරුට. ලුයියන් කුරුට. යන්න කුරුටනේ. අයියෝ කරදර කරන්න එපා යන්න කුරුට. හා ඔයා කුරුට යනකොට මට වීඩියෝ කරන්න දෙන්න. යන්න ඔයා කුරුට. මේ කතාවෙන් ඉතිනා බෝගල්ලා. පැට තුන්දෙනෙක් විතර වගේ ඉන්නවා බෝගල්ලා. ඒගොල්ලෝ තෝගලම පෙන්නන්නම්. දන්න කට්ටිය අනිවාර්යෙන් මේගොල්ලෝ ගැන විස්තර ටිකක් කමෙන්ට් එකක් දාන්න. මේගොල්ලෝගේ බිත්තර කොහමද රක්කගෙන හරියටම පැටව වෙන්න. ඒ විස්තර පොඩ්ඩක් කියන්න. මේ අනිවාර්යෙන් පොඩ්ඩක් දාන්න කමෙන්ට් එකක්. හරි කොටයි පේනවනේ. උස නැහැ. කුකුල අඩියක්වත් උස නැහැ. කිකිලියොත් එහෙමයි. ඉතින් හරි අඩුයි. ඉතින් හරි අඩුයි. අපි ඊට පස්සේ බලමු අපේ සර්බයිට් ටික. ඒගොල්ලෝ පොඩ්ඩක් අතාරිමු අපි. අතෑරලා බලමුකෝ. එන්න ලිඩ. බස්. එන්න. මෙච්චරයි දෙන්නයි තුන් දෙනයි. ඔන් සර්බයිට්ලා. ඔය සර්බයිට් සෙට් එක. කිකිලි තුනයි කුකුලයි තමයි ඉන්නේ මෙතන. මේගොල්ලෝගෙන් එක්කෙනෙක් දැන් රකින්න බිත්තර. එයාම බිත්තර දාලා ඔන්න දැන් බිත්තර රකින්නවා. ඔය සර්බයිට්ලා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියනවා ඉන්කියුබේටර් වල කට්ටිය රකින්නේ නැහැ අර එහෙම කියලා. ඒක ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ හරියටම. නමුත් මම රක්කන්නේ කිකිලියන්ට තියෙන නිසා ඒගොල්ලෝ රකින්නවා. දැන් මේ දෙන්නත් රැකලා හිටියේ මේ දෙන්න රකුම් අතෑරලා. සර්බයිට් සෙට් එක හරි ලස්සනයි. මේගොල්ලෝ හරිම කොටයි. කුකුලා ඉන්නේ හරියට මංගල් 16යි. කිකිලියොත් ඉන්නේ අඟල් 12 වගේ තමයි උපරිම. සම්පූර්ණ උස බැලුවොත් එහෙම. ඉතින් ඒ තරම්ම චූටි. ඔය ඔයගොල්ලන්ට පේනදී බ්ලොග් වලට වඩා චුට්ටයි උස. ඉතින් බ්ලොග් වලක උස කීයක් දෙන්නේ කියලා බලන්නකො. ඊට වඩා චුට්ටයි උස. කුකුලා ඒ තරම් වගේ තමයි ඉන්නේ කුකුලා උස. හරිම පුංචි. හරිම ලස්සනයි. හරිම පුංචි. පහුගිය කාලේ පැටව සෑහෙනවා වික්කා. ගොඩක් කට්ටියන් ඉල්ලුම තියෙනවා. ඉතින් පැටව සෑහෙන කට්ටිය ඉල්ලනවා. මේ පැත්තකින් ඉන්නවා සර්බයිට් සෙට් යන්න. මේ පැත්තේ ඉන්නවා ගෝල්ඩ් කිකිලියෝ 6ක් ඉන්නවා. සිල්ලෝ කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා. සිල්ලෝ කුකුළු දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලෝ මම තියාගත්ත පැටව බෝ කරන්න කියලා. මම සෑහෙන පැටව වික්කා. පැටව 100කට 200කට වැඩි වික්කා. විකුලි වෙලා මම හදනවා කියලා තියාගත්ත එක තමයි ඉන්නේ. ගෝල්ඩ් කිකිලියෝ ඉන්නවා මෙතන 6 දෙනෙක්.
තටු පොඩ්ඩක් සවුත් කරලා තියෙන කූඩුවෙම ඉඳලා පොඩ්ඩක් මේ අතරින්නේ පොඩ්ඩක් ගෙදරින් වෙලාවට තරයි. කුකුළු පොඩි ලස්සන කරමලේම ලස්සන තියෙනවා. දැන් හොඳට හදනවා මේ කුකුළු. මේගොල්ලෝ දැන් පිටර දාන්න ගන්නවා ඉතින් ටිකක් විතර දැන් කුකුලිය කටන්න ඇදිලි වරේලා. එයාගෙන යන ශාව මම අතාරිනවා නෙවලම. ඒකෝට ඉතින් පිටර තමයි. ඉතින් මගේ ඔයගොල්ලෝ මම එක්කෙනෙක් කතා කරලා නම් විතර ලස්සනයි මේගොල්ලෝ. මේ බලන්න යාළුවනේ සේබඩ් එක නා. මේ බලන්න යාළුවනේ සේබඩ් කිකිලි. හරිම ලස්සනයි උස නැහැ. හරි පුංචි. හරිම ලස්සනයි යාළුවනේ. හදන ආස කට්ටිය නම් ඉන්නවනම් කියන්න මේ පැටක් බෝ කරලා දෙන්නත් පුළුවන්. නැත්තම් අදහසක් තියෙනවා මේ ඔක්කොම අල්ලම දෙන්න. ඉතින් මේ දුස ඇන්ලර්ස් කොලොප්පම් කරන්නද? ඇවිල්ලා පිටිපස්සේ වදිනවා හයිය. ඔන්න යාළුවනේ සිල්ව එක්කන. සිල්ව එක්කන හරි ලස්සනයි යාළුවනේ. ඔන්න යාළුවනේ. පාට පොඩ සවුත් වෙලා තියෙන කූඩුවෙ ඉඳලා ඉතින් මේ ඒවා ලොකු විද්‍යාවමත් අපි හැලියලා ලස්සනට එනවා තටු කම්ප්ලීට් වුණාම ඒගොල්ලෝ අතුඩ ලගින්න ගන්නවා. අතුඩ ලගෙද්දි මේ ඔක්කොම ලස්සන වෙනවා. හරිම ලස්සනයි, හරිම පුචූටි. මොන සෙට් එක. බැන්ටම් මෝජි කෙනා. මේ ඉන්නේ මගේ කොටා. කොටා කියන්නේ මෙයා ආවේ මට මේ හලාවත පැත්තේ. මේ හලාවත කොයිද? කුරුසපල්ලියේ පැත්තේ තියෙන අන්නේ සයිඩ් එකේ මගේ තමයි යාළුවෙක් මට එව්වේ. එයාගේ කියලා නැති වුණා. ඉතින් එයා ඉන්නවා. මෙතන තියෙන සර්බයිට් ජෝඩුවක්. ඉතින් ඒගොල්ලෝ ඉන්නල විතර දානවා. ඉතින් මේ ඉන්නේ ඇසිල් පැටව. මේ ඉන්නේ යාළුවනේ. ඔය ඉන්නේ යාළුවනේ ඇසිල් කුකුල් පැටියෙක්. हमारे वसा යාළුවනේ. මේ ඉන්නේ යාළුවනේ යාළුවාගේ කිකිලියෙක්. එයා බ්‍රවුන් පාටින් යන්නේ. හඳුර ගන්න ලේසි. සාමාන්‍යයෙන් මාස එකමාරක් විතර වගේ කම්ප්ලීට් වෙද්දි ඒගොල්ලෝ හඳුර ගන්න හරි ලේසි. මේ ඉන්නේ කිකිලිය. මූණ පේනවනේ හරි මහතයි. කකුල් හරි මහතයි. ගොඩාක් කොටයි. තියහම ගන්න බෑ. ඒතර උත්සාහ කරලා කොටයි ඒගොල්ලෝ. මේ ඉන්නේ යාළුවනේ සුදු පාට කිකිලියක්. ඇසිල් තනි සුදු පාට කිකිලියක් මෙයා. තනි සුදු ඉන්නේ. මෙයාලගේ තා පිටිපස්සේ තට්ටෙ ඉන්න මේ විදිහට දිගැල්ල එන්න ඕනේ. ඔරිජිනල් මෙක් ඉන්න. කයින්. ඔරිජිනල් මෙක් ගන්න ආවගේ තමයි එන්න ඕනේ. ඔන්න වගේ හරි ලස්සනයි. තනි සුදුයි. ඔළුව විතරක් පොඩි බ්‍රවුන් පාට ලුක් එකක් තියෙනවා. මේ කුඩි තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ රටට දැලක් ගහලා තින්නේ. ඒගොල්ලෝගේ මල පහ ඔක්කොම යට වැටෙන්න. ඒතර පැටවල ලෙඩ එන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ දවස්වල ඉන්නවා සර්බයිට් වලට ගන්න පුළුවන් ගෝල්ඩ් එකකින් ඉන්නවා. ජෝඩුවක් සිල්වර්ගෙන් එක්කෙනා ඉන්නේ. ඒ නිසා යාව දෙන්නේ නැහැ. සිල්වර් එයාට කුකුලෙක් හරි කිකිලෙක් හරි හදන්න ඕන නිසා. හදලා තමයි යාව දෙන්න ඕනේ. ඉතින් මේ ගෝල්ඩ් එකේ නම් දෙන්නෙක් ඉන්නවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. අද හෙට ගත්තොත් එම ගන්න පුළුවන්. මේ ඉන්නේ යාළුවනේ මගේ පහම කුකුලා. ඇසිල් කුකුල් ඇසිල් බෝ කරේ මෙන්න මෙයාගෙන්. මෙයා දැන් ගොඩාක් පරණයි. ගොඩක් වයසයි මෙයා. ඔයාලට පේන ඇති. එළියට එනවා කකුල් එහෙම ඔක්කොම තරබාරු වෙලා තින්නේ. මේ ඉන්නේ යාළුවනේ එයා දැන් ගොඩක් වයසයි. අවුරුදු 4කට වැඩි. කකුල් එහෙම දැන් ගොඩාක් මහත් වෙන තරබාරු වෙලා ඉන්නේ. මොකෙන් කලු. එයා දැන් වයසයි යාළුවනේ. තව සර්බයිට් දෙන්නෙක් ඉන්නවා අතන. මම යාළුවගෙනුත් සෑහෙන බෝ කරා යාළුවනේ. මේ ඉන්නේ ගෝල්ඩ් එක කෙනයි සිල්වර් එක කෙනයි. ඒගොල්ලෝගෙන් ගෝල්ඩ් එකට තමයි වදින්නේ. මේ යාළුවනේ සිල්වර් සෙට් එක. අතෑරලා තමයි දවසම තියෙන්නේ. හවුලම් කාලේ දැනෙන නිසා ලෙඩ දුක් හරි අඩුයි මේගොල්ලන්ට. ඇසිල් කුකුලත් වයස වුණාට තාම පෙර බෝ කරන්න පුළුවන්.
Orangnya bari wasai nih bang orangnya ay tikku ඇවිල්ලා දැන් ආයේ බෙහෙත් දාන්න වෙනවා උඹට හයිද ඌ නටන්න එපා දූවිල්ලේ දූවිල් නටන්න එපා හයිද මියුසි ඉතින් එහෙනම් මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකක ඉක්මනට හම්බ වෙනකම් අදට ගිහින් එන්නම් ෆේවරිට් පෙට් බුක් 2 ජය වේවා ගිහින් එන්නම්